මේ දවස්වල වැස්ස නිසා මට චුට්ටක් නිින්ද ගියා. සීතල ගතියක් තියෙන හින්දා නැගිටින්න චුට්ටක් පරක්කු වුණා. ඉතින් අද දවස ගෙවෙන්නේ කොයි විදියටද කියලා වීඩියෝකින් බලමු. එන්නකෝ යන්න එහෙනම් බලන්න මොනවද අද කරන්නේ කියලා මම. Good morning ළමයි. ඔන්න අද චුට්ටක් දවල් වෙනකන් නිදාගත්තා. අද වැඩි ටිකක් තියෙනවා. අපි බලමු නේද අද දවසේ vlog එක කොහොමද කියලා. බලාගෙන ඉන්න එහෙනම් අද දවස් මම මොනවද කරන්න කියලා. අද මම මගේ අවුට්ෆිට් එක විදිහට අඳින්නේ මොකද්ද කියලා බලන්න. අද ගවුමක් අඳින්න කොහොමත් මම ගවුම් අඳින්න ආසයි. ඉතින් බලමු මොකද්ද කියලා. ඔන්න ඉතින් මම තෝරාගත්තේ මෙන්න මේ ගවුම. මං කොහොමත් හරිම ආසයි ගවුම් අඳින්න. ගවුම් ඇඳාම ගොඩක් අය කියනවා ලස්සනයි කියලා. ඉතින් මෙන්න මේ ගවුම අඳගෙන තමයි අද මම එළියට යන්නේ. ඉතින් බලන්නකෝ ලස්සනයිනේ. අද වැස්ස චුට්ටක් අඩුයි වගේ උදේ. ඉතින් ඔන්න මම ලෑස්ති වුණා. කරාඹු ගොඩක් අතරේ තනි වුණා. ඔන්න මෙන්න මේ කරාඹුව තමයි මම තෝරාගත්තේ අද ගවුමට. මේකප් එක හැමදාම දානවනේ. මේකප් එකේ වීඩියෝ එක අද මම දැම්මේ නෑ ඒ නිසා. ඔන්න මගේ ෆයිනල් ලුක් එක මේක තමයි. ඔන්න ඉතින් මම ලෑස්ති වුණා. ඔව් දැන් ලෑස්ති වෙලා යන්න තමයි යන්නේ. යන ගමන් මම වීඩියෝ එක ගත්තේ නෑ. අද මම ගියේ කුලියාපිටියේ 379 සේල් එකට. ඒකට යන්නත් ආසාවක් තිබ්බ නිසා ඔන්න මම ගිහිල්ලා බැලුවා මොනවද තියෙන බඩු මොනවද කියලා. ඇත්තටම මේ බඩු මටත් වැඩිය අපේ අම්මිට තමයි හොඳ. ගෙදරට තියෙන බඩුනේ. හරිම ලස්සනයි ඇත්තටම. ක්වොලිටි බඩු ගොඩක් තිබ්බා. මම චුට්ටක් ඇවිදලා බැලුවා ඉතින් මොනවද තියෙන්නේ කියලා. ඔන්න ඉතින් ඒ අතරතුරේ මම දන්න කට්ටියත් හම්බුණා. හැබැයි දන්නවා කිව්වට එයාලා මාව දන්නේ වීඩියෝස් වලින්. ඉතින් හරිම සතුටුයි එහෙම අඳුරගන්න හම්බෙන එක ගැන සහ මගේ වීඩියෝස් බලන පිරිසක් ඉන්න එක ගැන. ඉතින් බඩගිනි නිසා ඔන්න කන්නත් ගියා. ඉතින් කතාව තමයි. කන ගමනුත් කතාව.